බොගවන් තලාව අපි පැක් එකක් ගත්තොත් මේකේ ගහලා බොගවන් තලාව වෙළඳ සන්නාමය යටින් climate positive and beyond කියලා. ගොඩක් දෙනෙක්ට ලොකු අවබෝධයක් නැහැ මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. අපි ශ්‍රී ලාංකික ආයතනයක්, තේ නිපැයුම් කරන ආයතනයක්. අපි වගාවේ සිට manufacturing processing ඉඳන් අපි export කරනකම් අපේ මුළු value chain එකම අපි control එකේ තියාගෙන ඉන්නවා. මේ climate positive කියලා අපි අදහස් කරන්නේ අපේ ආයතනය 2019 දී climate neutral කියන තැන පාස් කරලා එහාට යනවා. කාබන් නියුට්‍රල් කියලා අදහස් කරන්නේ අපි ඕනම නිෂ්පාදන ක්‍රියාවලියකදී අපි පරිසරයට මුදාහරණ යම්කිසි කාබන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ කාබන් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න අපි යම්කිසි පරිසර හිතකාමී විදිහට ක්‍රියාකාරකම් කරනවා නම් උදාහරණයක් විදිහට වනාන්තර වගාව, එතකොට පුනර්ජනනීය බලශක්ති නිපැයුම්, ඒ වගේම රේන් වෝටර් හාර්වෙස්ටිං, ඒ වගේ විවිධ වූ ක්‍රියාකාරකම් තුළින් අපි මුදාහරණ කාබන් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් අපි අවශෝෂණය කරනවා නම් අපි ඒකට කියනවා කාබන් නියුට්‍රල් වෙනවා කියලා. හැබැයි බොගවන් තලාව ආයතනය එතනින් 2019 වෙද්දී ඒක පාස් කරලා ගිහලා අපි climate positive වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මුදාහරණ කාබන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි අවශෝෂණය කරනවා. ඒක තමයි අපි මේ අදහස් කරන්නේ climate positive and beyond කියලා. ඒක ඊටාම සරලව කිව්වොත් බොගවන් තලාව තේ කෝපයක් රස විඳින ඕනම කෙනෙක්ට එය ඊටාමත් තිරසාර නිෂ්පාදනයක්. ඒ වගේම ඒකේ කාබන් ප්‍රතිශතය ඇත්තටම නෙගටිව් තැන තියෙන නිෂ්පාදනයක් විදිහට තමයි කියන්න පුළුවන්.